සිහා පොඩ්ඩක් මං කියන දේ තේරුම් ගනින්න. ඔබට උගන්වන්න. උඹලගේ අම්මා කොයිතරම්නම් කියලා දුක් විඳිනවද? ඔබ කියන දේ මට තේරෙනවා. ඔබ කියන හින්දා මං අහන්න. අදට විතර විනාඩි 5ක් එහෙනම් ඉක්මනට වරේ. අර කොල්ලා අදත් සින්දු කියනවා. මොනා වුණත් කොල්ලා නම් දක්ෂයා. මට බැරි වේද කොල්ලට මග පෙන්නන්න. ලොකු සර් මට ආයෙමත් සැරයක් එන්න කිව්වේ. ආයෙ මොකක් හරි ප්‍රශ්නයක් වත්ද? නෑ. එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. නරකට කොල්ලවට සංගීත බන්දියකට ඇතුළත් කරා නම්. කාලෙකින් කොල්ලගේ ඉස්කෝලේ වන්නේ මම බොහොම අමාරුවෙන් වැඩක් පළක් කරලා සර්. මට කොහෙන්ද ඕවට සල්ලි ගැනවද වෙන්න එපා. මම සල්ලි ගෙවාගෙන යන්න. හැබැයි කොල්ලා දැනගන්න බෑ මං සල්ලි ගෙවනවා කියලා. සර් මේ කරන උදව්ව මං කොහොමද යාගන්නද මන්දා. ඒ ගැනවද වෙන්න එපා ෂයන්ලගේ අම්බේ. කොහොමත් ගුරුවරු ඉන්නේ ළමයිට උදව් කරන්න තමයි. එහෙනම් සර් මං ගිහින් එන්නම්. හොඳමයි. අද මගේ පුතා රටේ ජනප්‍රිය ගායකයෙක් වෙලා ඉන්නේ මේ අපේ ලොකු සර් හින්දා තමයි. දැන් ලොකු සර් ඉස්කෝලෙන් අස්සලා අවුරුදු 10කුත් වෙනවා. සර් ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. සර් මේ කරපු උදව්ව කියලා නිම කරන්න බෑ. මං හිතන්නේ දැන් කාලේ හරි පුතාට මේ ගැන කියන්න. කියන්න කනගාටුයි පුතේ. මීට මාස 5කට කලින් පුතාලගේ ලොකු සර් අපිව දාලා යන්නම ගියා. මොනවා? මේ අපේ ලොකු සර්? මම ආවේ ලොකු සර්ව හොයාගෙන. මම ආව පරක්කු වැඩි. මොනවා කරන්නද නේ? පුතා නේද අර ටීවී එකේ සින්දු කියන්නේ. ඔව් මිස් ඒ මන් තමයි. මන් දැකලා තියෙනවා. අපේ මහත්තයා පුතා ටීවී එකේ සින්දු කියති කියලා තියෙනවා. පුතාට මෙහෙ ඉඳන් සල්ලි උවේ අපේ මහත්තයා කියලා. ඒක තමයි මිස් කනගාටුවට කාරණාව. මං ඒ කාරණාව දැනගත්තේ ඊයේ. දැනගත්ත ගමන්මයි මං ආවේ. මං පරක්කු වැඩි මිස්. ඔව් පුතේ ගුරුවරුන්ගේ අගේ තේරෙන්නේ ගුරුවරු නැති වුණාට පස්සේනේ. ඒක නම් ඇත්ත මිස්. මං හිතන් හිටියේ සර් සරගෙන කියලා. අද තමයි තේරෙන්නේ ගුරුවරු කියන්නේ දෙවිවරු වගේ පිරිසක් කියලා. ඔව් පුතේ ඒගොල්ලන්ගේ හරිම හිංසකයි. තමුදනම් හදන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. ගුරු මේසුට නැගගෙන මෙතන හරකෙක්ගේ තප්පුලාන්න තියාගත්තද? තමුදේ හෙට එනකොට තමුදේගේ අම්මා එක්කන් එන්න ඕනි. මේක වදන්න බෑ. ඉස්කෝලේ වැඩ කරන්නෙත් නෑ. කොයි වෙලාවෙ බලවත් කොල්ලෝ ටික අස්සන් සින්දු කියනවා. එයාටයි සින්දු බෑ. Kita mau dan waktu